හෙලෝ මයි ඩාලින්ස් ආදරණීය ගණදෙවියන්ගෙන් ඇඩ්වයිස් එකක් තියෙනවා. අපි බලමු ගණදෙවියන් මොකක්ද ඔයාලට ලබා දෙන ඇඩ්වයිස් එක කියලා. මේ මොහොතේදී ඔයා හැමෝම මේ වීඩියෝ එක දැක්කා නම් ඔයා ගණදෙවියන්ගේ බැතිමතෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගණදෙවියන්ගේ බැතිමතෙක් වෙන්න කැමැත්තෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ අයට තමයි මේ වීඩියෝ එක දකින්න ලැබෙන්නේ. ගණදෙවියන්ගේ බ්ලෙසින්ස් තියෙන ඔයාට තමයි මේ වීඩියෝ එක අද අහම්බෙන් දකින්න ලැබෙන්නේ. ගණදෙවියන් ඔයාට කියනවා ඔයා ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් අනිත් අය වෙනුවෙන් කැප කරාද. සමහරක් විට ඔයාගේ ජීවිතේ ආස දේවල් ආස තැන්වලට යන්න ඔයාගේ ජීවිතේ ඔයා වෙලා ජීවත් වෙන්න. මොකද අපි ගොඩක් වගකීම් ප්‍රශ්න බාධා මැද්ද ජීවත් වෙනවා තමයි. වගකීම් යුතුකම් තියෙනවා. හැබැයි වගකීම් යුතුකම් තිබුණට අපිත් සරල විදිහට හරි බොළඳ විදිහට පුංචි ළමයෙක් වගේ හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති. ඒ කියන්නේ ආස තැනකට ගිහලා ආස දෙයක් කරලා හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඔයාලා හැමෝම කැමති. හැබැයි ඔයාට ඔයාගේ ජීවිතේ ඒ දේවල් නැති වෙලා තියෙනවද? සමහර අවස්ථාවන් වලදී ඔයාට ඔයාවම අහිමි වුණ තැන් තියෙනවද? ඔයාට ඔයාගේ ජීවිතේ ඔයාට ඕන විදිහට ජීවත් වෙන්නේ නැතුව අනිත් අය නිසා ඔයාගේ ජීවිතේ හිර වුණ අවස්ථාවන් තියෙනවද? සමහරට ඔයාගේ වටිනා කියන දේවල් වටිනා කියන ඔයාගේ ළඟම ඔයාගේ බැඳීම් ඔයාගේ ජීවිතෙන් ඈතට ගිහින් තියෙනවද? ඔයාට මේ වගේ අත්දැකීම් තියෙනවා වෙන්න පුළුවන්. මොකද අද මේ දේ ගැන ගණදෙවියන් හරි ආදරේ මතක් කරනවා. සමහරක් විට ඔයාගේ ළඟම හිටපු යාළුවෝ ළඟම හිටපු ඔයාගේම අය ඔයාට වෙනස්කම් කරා වෙන්න පුළුවන්. ඔයා හිතනවට වඩා එයාලගේ වෙනස් ස්වරූප තියෙනවා දැක්ක වෙන්න පුළුවන්. ඔයා හිතනවා වෙන්න පුළුවන් ඒ අය ඔයාට හරි ආදරෙයි. ඒ වගේම ඒ අය ඔයා ගොඩක් විශ්වාස කරපු අවස්ථාවන් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ විශ්වාස කඩ කරපු තැන් තියෙන්න පුළුවන්. ඔයා සමාව දීලා ඒ අයත් එක්ක සතුටින් ඉන්න උත්සාහ කළා වෙන්න පුළුවන්. පිටට පෙන්නනවා ඔයා සතුටින් ඉන්නවා කියලා. හැබැයි ඔයාගේ ඇතුලෙන් ඔයා ගොඩක් විඳවනවා. මොකද ඔයාගේ ජීවිතේ ඔයා අනිත් අය වෙනුවෙන් අනිත් අයගේ සතුට වෙනුවෙන් ඔයාගේ ජීවිතයේ දේවල් කැප කරා වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ සතුට ගැන හිතුවේ නැහැ. මොකද ඔයාගේ සතුට ගැන හිතුවේ නැත්තේ මොකද ඔයා ළඟ තියෙන ආදරය, මෛත්‍රිය, කරුණාව විතරයි. මොකද අපි හැම වෙලාවකදීම අනිත් අයට දෙන්න බලන්නේ ආදරය, මෛත්‍රිය, කරුණාව නිසා. ඒ ගුණයන් ඔයාගේ ළඟ තියෙන නිසා තමයි ඔයාට දේවල් නැති වුණත් ඔයා අනිත් අයට දේවල් ලැබෙනකොට ඒ දේ ගැන දැක්කලා ඔයා සතුටු වෙන්න පුළුවන්කම ලැබිලා තියෙන. ඉතින් ඔයාගේ ගණදෙවියන් ඔයාට කියනවා ඔයා ඒ දේවල් කරා වගේම ඔයාගේ ජීවිතය ඔයා කැපකිරීම කරා තමයි. හැබැයි දැන් මේ වෙලාව ගන්න ඕනේ ඔයා ගැන හිතන්න. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාට මේ මොහොතේදී ඔයා ඕම් ශ්‍රී ගණේශාය නමහ කියලා කෙටි මුල් මන්ත්‍රය කියලා 3 වතාවක් ඔයාට ගණදෙවියන් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕම් ශ්‍රීම් හීම් ක්ලීම් ග්ලෝම් ගම් ගණපතයේ වරවර්ධ සර්වජනම්මේ වසමානේ ස්වාහා මේ ගණදෙවියන්ගේ දීර්ඝ මුල් මන්ත්‍රය ඔයාට කියලා 3 වතාවක් කියලා ගණදෙවියන්ට ආරාධනා කරලා ඔයාගේ හිතේ තියෙන දේ ගැන ගණදෙවියන්ට කියන්න. මේ වෙලාවේදී සමහරක් විට ඔයා ගොඩක් ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නා වෙන්න පුළුවන්. හැබැයි ඒක ලෝකෙ කිසිම කෙනෙක් දකින්නේ නැහැ. ඔයාගේ ළඟම ඉන්න අයකවත් කවුරුවත් දකින්නේ නැහැ. ඔයා පිටට පේන අය, ඔයා යන තැන්වල, ඔයා එළියට යන තැන්වල, ඔයා වටා ඉන්න අයත් එක්ක ඔයා ගනුදෙනු කරනකොටත් ඒ අයට ඒ දේ පේන්නේ නැහැ. මොකද ඔයා ඉන්න බලන්නේ හරි සැහැල්ලුවෙන්. හැබැයි ඔයාගේ හිත ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. මොකද ඔයාට නැති වුණු දේවල්, ඔයාගේ හිතේ තියෙන ස්ට්‍රෙස් එක, සමහරක් අයට ડિප්‍රෙෂන් තියෙනවා. ප්‍රශ්න ගොඩක් තියෙන අවස්ථාවන් තියෙන්න පුළුවන්. ඒ දේවල් වලින් ඔයා දැන් අයින් වෙන්න ඕනේ. මේ මොහොතේදී ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නය ගණදෙවියන්ට යොමු කරන්න. මොකද ගණදෙවියන් හරි ආදරෙන් බලාගෙන ඉන්න ඔයාගේ තියෙන ප්‍රශ්න නැති කරලා ඔයත් හරි සැහැල්ලුවෙන් අනිත් අය වගේම ඔයාගේ ජීවිතේ සතුටින් ඉන්නවා බලන්න ගණදෙවියන් කැමති නිසා. මොකද ගණදෙවියන් ඔයාට ගොඩක් ආදරය නිසා තමයි ගණදෙවියන් මේ පණිවිඩය ඔයාට දකින්න සැලැස්සුවේ. හින්දා ඔයාගේ ප්‍රශ්නේ මේ වෙලාවේදී ගණදෙවියන්ට යොමු කරන්න. ගණදෙවියන්ට කියන්න. ඒ ප්‍රශ්නේ විසඳලා දෙන්නත් ඒ ප්‍රශ්නේ විසඳුණාට පස්සේ ඔයාගේ ජීවිතයට ලැබෙන සැහැල්ලුව සතුට සැනසීම ගැනත් ඔයා කියන සමහරක් විට ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට තව කෙනෙක්ගේ වෙන නරක නපුරක් වෙන්න පුළුවන්. ඒ හැමදේම ඔයාට ගණදෙවියන් වෙනුවෙන් කියන්න පුළුවන්. ගණදෙවියන්ගේ අතට ඒ ප්‍රශ්න බාර දෙන්න පුළුවන්. මොකද ගණදෙවියන්ගේ ස්පෙෂල් බ්ලෙසිං එක ඔයාට ලැබෙන ලොකු අවස්ථාවක් තියෙන නිසා තමයි අද මේ වීඩියෝ එක ඔයාට මේ විදිහට දකින්න ලැබුණේ. හින්දා අනිවාර්යයෙන්ම ඔයා මේ මොහොතේ පොඩි වෙලාවක් අරගෙන හිත නිදහස් කරගෙන ගැඹුරින් හුස්ම වාර 3ක් අරගෙන ඊට පස්සේ ඔයා ගණදෙවියන්ට ප්‍රශ්නේ කියන්න. අනිවාර්යයෙන්ම ගණදෙවියන් ඔයාගේ ප්‍රශ්නේ ඉදිරි දිනවලදී ගොඩක් හොඳ අතට හරවලා දෙයි. මොකද ඔයා දන්නවා ඇති ඔයාගේ ජීවිතයට ගණදෙවියන් ආවට පස්සේ ඔයාගේ ජීවිතේට මොන වගේ දේවල්ද වුනේ කියලා. ගණදෙවියන්ගේ බැතිමතුන් දන්නවා ගණදෙවියන් වඳින්න පටන් ගත්තට පස්සේ ජීවිතේ මොන යම් විදියටද වෙනස් වුනේ කියන එක ගැන. ගණදෙවියන් හැමෝටම උදව් කරනවා. ගණදෙවියන් කිසිම දවසක ඔයාලා වැන්දේ නැතත් ගණදෙවියන් හරි ආදරෙන් උදව් කරනවා. ඒ නිසා ගණදෙවියන්ගේ බැතිමතක වෙනවා හරිම වාසනාවන්තයි. ඒ හින්දා ගණදෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔයාට තියෙනවා. ඒ වගේම ගණදෙවියන් ඔයාගේ බාධක දුරලනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ නව දොරටු විවෘත කරලා දෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතයට යන්න ඕනේ හොඳම තැන් වලට යන ගණදෙවියන්ගේ මාර්ග ලස්සන විදියට ඔයාට හදලා දෙනවා.
ඔයාට පුළුවන් ඒ වගේම මේ මොහොත ගන්න ගණදෙවියන් ගැන ඔයාට හිතට දැනෙන දේ. ඔයා ගණදෙවියන් නිසා ඔයාගේ ජීවිතේට උන වෙනස්කම් ඒ අත්දැකීම් ඔයාට කමෙන්ට් කරන්න පුළුවන්. මොනවද ඔයාගේ ජීවිතේට ගණදෙවියන් කරේ? ලොකු හාස්කම් වුණ අවස්ථාවන් තියෙනවා. සමහරක් විට අවුරුදු ගාණක් ඉඳලා දැනටමත් ගණදෙවියන් වඳින අය ඉන්නවා. ගොඩක් අය ගණදෙවියන්ගේ බැතිමතුන් ඉන්නවා. ඉතින් ඒ අය දන්නවා ඔයාලගේ ජීවිතේට මොනදද උනේ කියන එක ගැන. ඔයාට ගණදෙවියන් ගැන හිතට දැනෙන දේ කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම ගණදෙවියන් ඔයාට කියනවා ඔයාගේ ජීවිතයේ ඉදිරි දිනවලදී ඔයා ඉන්න විදිය ඔයා වෙනස් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා අලුත් විදියට හිතන්න පටන් ගන්න ඕනේ. අලුත්ම කෙනෙක් විදියට වැඩ කරන්න පටන් ගන්න ඕනේ. ප්ලෑන් එකකට අනුව වැඩ කරන්න. ඔයාගේ ළඟ අවශ්‍ය දේවල් හැමදේම තියෙනවා. ඔයායි තියෙන දේයින් පටන් ගන්න. ඔයාට ලොකු දේවල් වලට යන්න ඔයා ඒදාගෙන ලොකු ප්ලෑන්ස් වලට යන්න අවශ්‍ය නැහැ. ඔයාට තියෙන දේෙන් ලොකු නිර්මාණයක් කරන්න පුළුවන්කම තියෙනවා. මොකද ඔයාට යුනිවර්ස් එකේ දෙවියන්ගේ ඔයාට උදව් ගන්න කියන පණිවිඩය දෙනවා. ඒ කියන්නේ ඔයා ගණ දෙවියන්ගෙන් උදව් ඉල්ලන්නේ කියලා. ඒ නිසා තමයි මම කිව්වේ ගණ දෙවියන්ගෙන් මේ මොහොතේ ඔයා උදව් ඉල්ලන්නේ කියලා. ඒ වගේම තමයි ඔයාගේ නව යුගයක අලුත් ආරම්භයක් සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් එක්ක ඔයාට හිතනවටත් වඩා දේවල් ගොඩක් හොඳ විදිහට ඉස්සරහට කරගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි ඔයාත් මහන්සි වෙන්න ඕනේ. ඔයාගේ පැත්තෙනුත් ඔයා මහන්සි වෙන්න ඕනේ. ඔයා වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. ඔයා දැන් මෙච්චර කාලයක් ඔයා පෙනී හිටිය අනිත් අය වෙනුවෙන්, අනිත් අයගේ දේවල් වෙනුවෙන්. ඒ වගේම ඔයා දැන් ඔයා ගැන හිතන්න. ඔයා ඔයාගේ අතුලාන්තය හඬට සවන් දෙන්න. ඔයා ගැන හිතන්න. ඔයාට පුළුවන් පොඩි වෙලාවක් අරගෙන නිදහස් තැනකට ගිහිල්ලා ගණදෙවියන් එක්ක සම්බන්ධ වුණාට පස්සේ ඔයාගේ ජීවිතේ දිහා ඔයා අපසට හැරලා බලන්න. ඔයාගේ ජීවිතේ ලැබුණ දේවල් ගැන ඔයා සතුටු වෙන්න. ඒ ලැබුණ දේවල් වලට ඔයා ස්තුතිවන්ත වෙන්න. thank you කරන්න. ඊට පස්සේ ඔයාගේ ඉදිරි දේවල් ගැන මේ මොහොතේදී හිතන්න. ඒ දේවල් වෙනුවෙන් ඔයා මහන්සිලා වැඩ කරන්න. ඔයාට අනිවාර්යයෙන්ම ඒ දේවල් achieve කරගන්න පුළුවන්කම තියෙන. ඒ දේවල් success කරගන්න පුළුවන්කම තියෙනවා. ඔයා කිසිම වෙලාවකදී හිතන්න එපා නෙගටිව් විදියට ඔයාට මේ දේවල් කරන්න බෑ. ඔයාට මේ දේවල් කරන්න ගියොත් ඔයාට ප්‍රශ්නයක් වෙයි. සක්සස් වෙන්නේ නැති වෙයි. ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැති වෙයි. ඔයාට ඔයාගේ ආදරේ ලැබෙන්නේ නැති වෙයි කියලා ඔයාට හිතන්න එපා. මොකද ඔයාගේ හිතන දේ නෙවෙයි වෙන්නේ. ඔයා හිතනටත් වඩා ඔයාගේ දේ ඔයාගේ බලාපොරොත්තු ඔයාට සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන හින්දා ඔයා මේ ඉන්න තැන ඉඳලා ඔයා මේ මොහොතේ ඉඳලා ඉන්න තැන කියලා කිව්වේ ඒකයි. ඔයා මේ මොහොතේ ඉඳලා ඔයා කිසිම වෙලාවකදී නෙගටිව් දෙයක් ගැන හිතන්නේ නැතුව අද මේ දැකපු වීඩියෝ එක ඔයාගේ ජීවිතයට අරගෙන ඔයා වෙනුවෙන් වැඩ කරන්න. ඔයා වෙනුවෙන් පෙනී ඉන්න. ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මහන්සි වෙන්න. එතකොට ඔයාට ඔයාගේ ජීවිතේ ලොකු මාර්ගයකට යන්න පුළුවන්කම ලැබෙනවා. ඔයා සීමා මායිම් දාලා හිර වෙන්න එපා. ඔයාව හිර කරපු අයට ඔයාගේ ජීවිතේ දිහා බලලා hina වෙන්න ඉඩ දෙන්න එපා. මොකද අනිත් අය සමහරක් විට ඔයාව හිර කරා වෙන්න පුළුවන්. ඔයා මේක කරන්න එපා. ඔයා ඒ විදිහට ඉන්න එපා කියලා ඔයාගේ මයින්ඩ් එක වෙනස් කරා වෙන්න පුළුවන්. ඔයාගේ ජීවිතය හිතනකට වඩා ඔයාගේ ළඟම ඉන්න අය ඔයාගේ ජීවිතේට වෙනස්කම් කරා වෙන්න පුළුවන්. ඒ අයට ඔයාගේ ජීවිතේට එහෙම දේවල් කරන්න ඉඩ දෙන්න එපා. දැන් ඔයා වෙනුවෙන් නැගී ඉන්න. ඔයා වෙනුවෙන් පෙනී ඉන්න. ඔයා වෙනුවෙන් වැඩ කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ හැකියාව, දක්ෂතාවය තියෙනවා. ඒ දේවල් වලින් ඔයාට ලොකු නිර්මාණයක් කරන්න හැකියාව තියෙනවා. බුද්ධිමත් විදියට තීරණ ගන්න. මොකද ඔයාගේ ඝන දෙවියන් ඔයාගේ ළඟම ඉන්නවා. ඔයාට ලොකු මඟ පෙන්වීමක් මේ වෙලාවේදී දෙන නිසා. ගණදෙවියන්ගේ බ්ලෙසින්ස් තියෙනවා. ගණදෙවියන්ගේ සපෝට් එක තියෙනවා. ඒ නිසා ඔයා බය වෙන්න එපා. ඔයාගේ දේ වෙනුවෙන් පෙනී ඉන්න. අපි බලමු ඔයාලට මේ අද දැකපු වීඩියෝ එකත් එක්ක ගණදෙවියන්ගේ බ්ලෙසින්ස් තියෙනවාද කියලා දැනගන්න සයන්ස් කිහිපයක් කියන්නම්. ඔයා බලන්න මේ සයන්ස් ඔයාට හම්බෙන් දකින්න ලැබෙනවද කියලා. ගණදෙවියන්ගේ පින්තූරයක්, ගණදෙවියන්ගේ ෆොටෝ එකක් ඔයාට දකින්න පුළුවන්. ගණදෙවියන්ගෙන් ලොකු ආලෝකයක් විහිදෙන පින්තූරයක් ඔයාට දකින්න පුළුවන්. ඒ පින්තූරය ඔයාට දකින්න ලැබෙනවද කියලා බලන්න. පැහැදිලි වතුර තියෙන පොකුණක්. මල් පිපිලා තියෙන පැහැදිලි වතුර තියෙන පොකුණක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොළ විතරක් තියෙන පොකුණක් වෙන්න පුළුවන්. ඔයාට මේක දකින්නත් පුළුවන්. ලඩ්ඩු සම්බන්ධ මොන හරි ආටිකල් එකක් එහෙම නැත්නම් ඇත්තටම දකිනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆොටෝ එකක් දකිනා වෙන්න පුළුවන්. හග්ගෙඩියත් ගණදෙවියන්ගේ සයින් එකක්. ඊතන වලට ගණදෙවියන් ගොඩක් කැමතියි. මේ ඊතන සම්බන්ධ පෝස්ට් එකක් දකින්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම දකිනා වෙන්න පුළුවන්. ෆොටෝ එකක් දකිනා වෙන්න පුළුවන්. මේකත් ගණදෙවියන්ගේ ස්පෙෂල් සයින් එකක්. රතු මලක් ඔයාට අහම්බෙන් දකින්න ලැබේ. ඒකත් ගණදෙවියන්ගේ සයින් එකක්. ඔයාට මෙන්න මේ දේවල් අහම්බෙන් දකිනවා වගේම සමහරක් විට හීනෙන් දකින්නත් පුළුවන්. ඔයාට හීනෙනොත් මේ දේවල් දකින්න පුළුවන්. ගණදෙවියන්ගේ බ්ලෙසින්ස් තියෙන ඔයාට මේ සයන්ස් දකින්න පුළුවන්. ස්පෙෂල් බ්ලෙසින් එක තියෙන ඔයාට ඒ වගේ මේ වීඩියෝ එක රෙසිනේට් වෙන ඔයාටත් මේ සයන්ස් අහම්බෙන් දකින්න පුළුවන්. මේ වීඩියෝ එක දකින්න කලින් හරි මේ වීඩියෝ එක දැක්කට පස්සේ හරි ඔයාට දකින්න පුළුවන්. ඒ ගණදෙවියන්ගේ ආදරය නිසා තමයි ඔයාට මේ දේවල් දකින්න ලැබෙන්නේ. එහෙනම් මම ආයෙත් වීඩියෝස් අරගෙන එන්නම්. සියලු දෙනාටම බුදු සරණයි. ගණදෙවියන්ගේ පිහිට දේවතාවගේ පිහිටයි.